ලංකාවේ සල්ලි තියෙන්නේ කොළඹ. හැබැයි ඒ සල්ලි වල DNA එක තියෙනවා. අහලා තියෙනවද දකුණෙන් බලල් පැටියෙක්වත් ඔය බෙන්තර පාලමෙන් එහාට ගේන්න එපා කියලා. ඒක මම මගේ සබ්ජෙක්ට් එකත් එක්ක ලස්සන දෙයක් කියන්නද? බෙන්තර පාලමෙන් එහා පැත්තට බලල් පැටියෙක්වත් ගේන්න එපා කිව්වට ඇත්තටම බලල් පැටවු නෙමෙයි මේ පැත්තට යන්නේ. සිංහල ලංකාවේ ව්‍යාපාර ගත්තොත් වැඩිපුර ප්‍රමාණයක් අයිති වෙන්නේ දකුණු මිනිස්සු. ලංකාවේ සල්ලි තියෙන්නේ කොළඹ. හැබැයි ඒ සල්ලි වල DNA එක තියෙන්නේ දකුණු. ලේ 60ක් 70ක් විතර දකුණු. ඒකට උදාහරණ විදියට කියන්නම්. ලංකාවේ අද දවස වෙනකොට ධනවත්ම පුද්ගලයන් තුන්දෙනා විදියට සලකන්නේ අංක 1 විශාල නානායක්කාර, අංක 2 ධම්මික පෙරේරා, අංක 3 හරියවන්න. උපාලි විජේවර්ධන, මැලිබන් මුදලාලි, ඤඤ්ඤප්පුහාමි මාත්‍යා, නවලෝක මුදලාලි, රිචඩ් පීරිස්, ඩේවිඩ් පීරිස්, ඔටාරා ගුණවර්ධන, දිලිප් ජයවීර ඔය මම ටිකයි කිව්වේ. ලංකාවේ ප්‍රධානතම පෙළේ ව්‍යාපාර හිමිකරුවෝ ගොඩක් අය කොහේ අයද දකුණේ මොනක හරි ගෑවිච්ච නිසා. ඔයා නිකමට ගිහින් සෝෂල් මීඩියා බලන්න, උයන වීඩියෝස් බලන්න, කුකින් වීඩියෝස්, සෞදාංකයකට ඉන්නේ, වයිල් කුක් බලපෙකී, පෙන්ගි කුක්ස්, උඩුගම, දිනු කිචන්ස්, අම්බලන්ගොඩ. නෑ නිකමට අහන්නේ. වැඩිපුර ඉන්නේ දකුණේ උන්නේ වෙයිද? දකුණේ. විහිළු කරනු සානක බ්‍රෝ, ගාල්ලි, සිරිල් අයියා, ගාල්ලි. අයියා අර මරු ඩබලක් කරන්නේ ඩබි. දිලිප් කියනවා මෙන්න මෙහෙම කතාවක්. ව්‍යාපාරික ලෝකේ ලංකාවේ ව්‍යාපාරවල මූලස්ථානය මරමස්ථානය දකුණු. මොකද ව්‍යාපාරවල ප්‍රමුඛම අය අයිතිකරුවන් ඉන්නේ වැඩි හරියක් දකුණේ නිසා. බෙන්තර පාලමේ පිපිනින් ඇති මාහිමේ පොල් ලංගේ හිතේ බොරු නෑනේ.